ඉතින් අද ඔයා කවලා ඉන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැත්නම් AI නැත්නම් කෘත්‍රිම බුද්ධිය නිසා 2025 වන විට ඉහළ ඉල්ලුමක් තියෙන රැකියා පහක් ගැන කතා කරන IP බ්‍රෝ ගේන තව එක වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉතින් මගේ channel එක subscribe කරගෙන ඉතින් bell icon එක click කරලා තවර මම වීඩියෝ එකක් දාපු ගමන් ආයේ බලන්න පුළුවන්. ඉතින් ඔන්න තව දෙයක් කියන්න ඕන මේ බොහොමයක් රැකියා AI යවන් පස්සේ AI නිසා ඇති වෙච්ච අලුත් job වගේම AI එන්න ඉස්සෙල්ලා තිබිච්ච ට්‍රැඩිෂනල් ජොබ් වලට AI කියන දේ ඉන්ටිග්‍රේට් වෙච්ච නිසා ඇති වෙච්ච අලුත් ජොබුත් මෙන්න මේ ජොබ් පහ ඇතුළත තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ රැකියා පහෙන් පළවෙනි රැකියාව තමයි AI content creator. ඉතින් ඔයා දන්නවා සාමාන්‍යයෙන් AI content creator කෙනෙක්ගේ ජොබ් එක වෙන්නේ AI tool පාවිච්චි කරලා videos, photos, ads මෙන්න මේ වගේ දේවල් හදන එක තමයි AI content creator කෙනෙක්ගේ ජොබ් රෝල් එක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් AI tool විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් Runway, CapCut AI, Canva AI, Midjourney වගේ මෙන්න මේ tool පාවිච්චි කරලා ඔයාලට මෙන්න මේ content create කරන්න පුළුවන්. ඉතින් ඔන්න දෙවන රැකියාව තමයි prompt engineering කියලා කියන්නේ. ඉතින් මේ රැකියාව ගැන කිව්වොත් මෙන්න මේ රැකියාව නම් මේ generative AI කියන එක ආවන් පස්සේ බිහි වෙච්ච අලුත් ජොබ් එකක්. ඉතින් ඔයා දන්නවා AI tool පාවිච්චි කරලා මම කරේ වීඩියෝ එකක් හදා ගන්න ඕන නැත්නම් මම කරේ ෆොටෝ එකක් හදා ගන්න ඕන නම් ඔයා මෙන්න මේ AI එකට තේරෙන භාෂාවෙන් තේරෙන විදියට කියන්න ඕන. ඉතින් අන්න එක තමයි prompt එකක් ලියනවා කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ prompt engineering කියන එකෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය හරිම output එක ගන්න අවශ්‍ය හරිම prompt එක ලියන එක. ඉතින් මෙන්න මේ වගේ දේවල් වල ස්පෙෂලිස්ට් වෙච්ච කට්ටිය තමයි මේ prompt engineering කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ prompt engineers කාර්යභාර විදියට ads කරන්න, video create කරන්න, coding build up කරන්න, build chatbot වලට prompt ලියන එක තමයි මෙයාලගේ කාර්යභාරය වෙන්නේ. ඉතින් යාළුවනේ තුන්වෙනි රැකියාව විදිහට කිව්වොත් AI automation ස්පෙෂලිස්ට් මේක තමයි තුන්වෙනි ජොබ් රෝල් එක වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවා මේ වර්තමානයේ තියෙන තාක්ෂණ දියුණුවත් එක්ක ව්‍යාපාරවල වර්ක් ෆ්ලෝ ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරවල මේ වර්ක් ෆ්ලෝ එක ඔටෝමේට් කරන්න පුළුවන් නම් එයාට ඒක හරිය පහසුයි. ඉතින් මේ ව්‍යාපාරවල මේ වර්ක් ෆ්ලෝ එක ඔටෝමේට් කරන්න අවශ්‍ය සිස්ටම් එක මේ ව්‍යාපාරවලට ඉන්ටිග්‍රේට් කරන එක තමයි මෙන්න මේ AI automation ස්පෙෂලිස්ට් එකේ තියෙන ජොබ් රෝල් එක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් උදාහරණ විදිහට කිව්වොත් මේ auto WhatsApp replier auto invoice මෙන්න මේ වගේ දේවල් ඔයාලට උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකට AI tool විදිහට Zapier, RPA tool, ඉතින් මේ Python, JavaScript මේ වගේ දේවල් මේ custom automation කරන්නත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ හතරවෙනි job role එක ගැන කිව්වොත් හතරවෙනි job role එක වෙන්නේ AI marketing specialist කියන job role එක. ඉතින් සාමාන්‍යයෙන් මේකදී වෙන්නේ මේ digital marketing සහ මේ AI tool පාවිච්චි කරලා මෙන්න මේ datas ප්ලෑන් කරලා එක්සිකියුට් කරලා ඔප්ටිමයිස් කරලා එයාගේ තියෙන මේ මාකටිං කැම්පේන් වලට මෙන්න මේ දේවල් ටික සාර්ථකව යොදා ගන්න එක තමයි මේ AI මාකටිං ස්පෙෂලිස්ට් කෙනෙක්ගේ ජොබ් රෝල් එක වෙන්නේ. සාමාන්‍යයෙන් උදාහරණ විදියට getting trending market content ideas AI tool පාවිච්චි කරලා ඔප්ටිමයිස් කරන්න පුළුවන්. සාමාන්‍ය sales funnel create කරන්න පුළුවන්. ඒ වගේම මේ මාකටිං රිසර්ච් කරන්න මේ AI tool පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට AI tool විදිහට මේ Gemini, ChatGPT, Meta Ads AI, Google Ads AI මෙන්න මේ වගේ AI tool ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ AI marketing specialist කියන job role එකේදී. ඉතින් ඔයාලා මේ පස්වෙනි job එක විදිහට මම ඔයාලට කියනවා AI video editor. ඉතින් මේකත් මේ ලංකාවේ සහ ලෝකයේ දැනට තියෙන විශාල ඉල්ලුමක් තියෙන රැකියාවක්. ඉතින් මේකදී සාමාන්‍යයෙන් මේ Runway, Picala මේ වගේ AI tool පාවිච්චි කරලා මෙන්න මේ ඇනිමේෂන් සිනමැටික් ක්ලිප් හදන්න මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ Descript, CapCut AI මෙන්න මේ වගේ tool මේ වගේ AI tool පාවිච්චි කරලා මේ එඩිෂන් ඔටෝමේට් කරන්නත් මෙන්න මේ tool පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයා දන්න වීඩියෝ එඩිටින් එකේ සාමාන්‍යයෙන් ෂෝට් ෆිල්ම් හදනවා, ඇඩ්වර්ටයිස්මන්ට් හදනවා, රීල්ස් හදනවා මෙන්න මේ වගේ දේවල් එක්සැම්පල් විදිහට ගන්න පුළුවන් මෙයා කරන දේවල් විදිහට. ඉතින් ලබන අවුරුද්දේදී ඔයා මාකර මේ AI based job එකක් පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් අන්නේ මොකද්ද කියලා කමෙන්ට් එකක් කරන්නම්. ඉතින් ඔයාලට මේ මාකටිං සම්බන්ධයෙන් දැනගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා යන්න. ඉතින් bell icon එක click කරලා තමයි වීඩියෝ එකක් දාපුවම බලන්න පුළුවන්. එහෙනම් අපි බොයන්න හදන ඔයාලා හැමෝටම ජය වේවා.